Hi guys, මේ vlog එක මමයි තිසානක්කයි ගෝල්ෆ් ෆෝර්ට් ගිහින් මොකද කළේ කියන එක ගැන. ඉතින් ක්‍රිස්මස් දවසේ අපි දෙන්න උදේම නැගිටලා උදේම කීවට 10යි නැගිටිද්දී ඉතින් ඉක්මනට ලෑස්ති වුණා එළියට යන්න කියලා. මොකද අපි දෙන්නටම ඒ වෙලාවේ හොඳටම බඩගිනි වෙලා හිටියේ. ඉතින් අපි ගෝල්ෆ් ෆෝර්ට් එකේ ස්ට්‍රීට් එකක් දිගේ ඉස්සරහට ඇවිදගෙන එද්දී අපි මෙන්න මේ රෙස්ටෝරන්ට් එක දැකලා අපි ආවා ඒකට කන්න. ඇතුළට ආවහම මම දැක්කා ලස්සන පේන්ටිංග්ස් ගොඩක් මේ රෙස්ටෝරන්ට් එක ඇතුලේ එක වෝල් එක එල්ලලා තියෙනවා. මම මේ කියන්නේ යන්නේ අපි මේ ට්‍රිප් එක ප්ලෑන් කරේ මොනා ගැනද කියන එක ගැන. ඇත්තම කිව්වොත් අපි මේ ට්‍රිප් එකේ ප්ලෑන් එක වුණේ අපි ආසාවෙන් හිටිය කැෆේස් කීපයක් තිබ්බා. ඒවට ගිහින් කෑම බීම try කරන එක. එතකොට ගෝල්ෆ් ෆෝර්ට් එකේ බයිසිකල් රෙන්ට් කරන තැනක් තියෙනවානේ. අන්න එතනින් බයිසිකල් එකක් අරන් ගෝල්ෆ් ෆෝර්ට් එක වටේම යන එක වගේම මියුසියම් එකට එතකොට ආර්ට් ගැලරි එකට වගේ ගිහින් ඒ තියෙන දේවල් බලන එක සහ ඕනම ට්‍රිප් එකක මේන් මරමල ලස්සන ෆොටෝස් වීඩියෝස් ගොඩක් ගන්න එක. ඔන්න ඔය දේවල් තමයි අපේ මේ ට්‍රිප් එකේ ප්ලෑන් එක වුණේ. හැබැයි ඉතින් මෙච්චර ප්ලෑන්ස් තිබ්බට අපිට මේ ඔක්කොම කරන්න ටයිම් එක ඉතින් මදි වුණා. ඒක තමයි දුකම හිතෙන කාරණාව. අපි ඉතින් කලින් දවසේ ඔරුවැල්ල බීච් එකට ගිහින් එතන ගොඩක් වෙලා හිටියානේ. අනිත් එක එතන ගොඩක් අවුවේ කර වුණා. අන්න ඒ නිසාද මන් දන්නේ මහන්සියටත් එක්කද කොහෙද අපි දෙන්නට උදේ ඇහැරෙද්දින් ටිකක් දවල් වුණා. මං හිතන්නේ ඒක තමයි ඇත්තම කිව්වොත් ලොකුම හේතුව අපි ප්ලෑන් කරපු හැම දෙයක්ම කරන්න බැරි වුණ එකට. ඉතින් ඔන්න ඔය කමක් නෑ කියලා දුකින් වුණත් අපි බයිසිකල් රයිඩ් එක කැන්සල් කළා. ඒත් එක්කම අපේ කැෆේ ලිස්ට් එකෙන් ළඟම තියෙන කැෆේ එකට ගිහින් බ්‍රෙක්ෆාස්ට් ගමු කියලා කතා වුණත් ඊට වඩා බඩගින්න ලොකු නිසා තමයි අපි අර යන මගදී හම්බුන අර අපි
ගියපු රෙස්ටෝරන්ට් එකට ගිහින් ඇත්තම කිව්වොත් කෑවේ. ඉතින් අපි එතනින් කෑම කාලා අපි දෙන්නා මේ හිමින් යන්නේ මියුසියම් එක හොයාගෙන. ඒ යන අතරමඟදී අපිට ලස්සන ලොකේෂන්ස් කීපයක්ම හම්බුණා. ඒ තැන්වල අපි නතර වෙවි ෆොටෝස් වීඩියෝස් අරගෙන එහෙම තමයි අපි මේ මියුසියම් එකට අන්තිමට ගියේ. දැන් මේ අපි යන්නේ මියුසියම් එකට යන්න. හැබැයි අපිට මියුසියම් එක ඇතුලේ මොකුත් වීඩියෝ කරන්න එපා කියලා අපි ටිකට්ස් ගත්ත තැනින් ටිකට් කවුන්ටර් එකේ හිටපු ඒකන කීවා. ඊට පස්සේ අපි දෙන්න ඇතුලට ගිහිල්ලා ආයෙත් ටිකට් කවුන්ටර් එකට ඇවිල්ලා ඇහුවා අපිට ෆොටෝස් ගත්තට කමක් නැද්ද කියලා. හැබැයි එතකොට එයා කිව්වේ ඒකට කමක් නැහැ, ෆොටෝස් ගත්තට අවුලක් නැහැ, වීඩියෝස් නම් ගන්න එපා කියලා. ඉතින් ඒක නිසා මියුසියම් එක ඇතුලේ තියෙන දේවල් ඔයාලට පෙන්වන්න විදියක් නැහැ. මං ගාව ෆොටෝස් 2-3ක් තියෙන්නේ. ගොඩක් ලොකුට ෆොටෝස් ගත්තෙත් නැහැ. ඉතින් කොහොම හරි මියුසියම් එක ඇතුලේ තියෙන දේවල් බලලා අපි දෙන්න එළියට ආවා. ඒ ඇවිල්ලත් මහන්සි වුණත් ඇවිදින එකම තමයි කරන්නේ. ඇවිදලා අන්තිමට අයිස්ක්‍රීම් එකක්වත් කමුද කියලා අපි දෙන්න ගියා ජෙලැටෝ එකට. ඒත් හැබැයි ඒක වීඩියෝ කරන්න නම් බැරි වෙලා මට. කොහොම හරි අයිස්ක්‍රීම් කාලා අපි දෙන්න ආවා. අපි දෙන්න නැවතිලා ඉන්න හොටෙල් එකට. අපි ඇවිත් දැන් මේ පොඩි රෙස්ට් එකක් අරගෙන වොෂ් එකක් එහෙම දාලා දැන් මේ අපි ලෑස්ති වෙලා ඉන්නේ සන්සෙට් එක බලන්න යන්න. අනේ මං ආසයි සන්සෙට් එකට. හායි අපි ආවා ලයිට් හවුස් එක ගාවින් පහලට බැස්සම මෙන්න මේ තියෙන බීච් එක. අනේ එතන හෙන්නට සෙනග පුදුම සෙනගක් නේ ඉන්නේ. අපි ලොකු වෙලාවක් හිටියේ නෑ. විනාඩි 10ක් වගේ ඉඳලා අපි ආවා සන්සෙට් එක බලන්න. බුදු අම්මෝ මං වගේම සන්සෙට් එකට ආස මිනිස්සු තව කොච්චර ඉන්නවද? පුදුම සෙනගක් මෙතන ඉන්නේ. ගෝල්ෆ් ෆෝර්ට් එකේ මේ සන්සෙට් එක තියෙන පැත්තේ පුදුම සෙනගක්. මන් දන්නේ ඒ කියන්නේ මෙච්චර සෙනගක්. සමහර විට ක්‍රිස්මස් දවසනේ අද. ඒක නිසා කට්ටියට නිවාඩු. මං හිතන්නේ මේ දේවල් නිසා වෙන්නේ නැති මෙච්චරට මේ විදියට සෙනග ඉන්නේ මේ හරියේ. ඉතින් මොනා කරන්නද?
ඉතින් ලස්සන සන්සෙට් එකක් බලාගෙනම අපි දැන් යනවා ක්ලිපන්බර්ග් කැෆේ එක තියෙන පැත්තට. ඔන්න අපි ආවා අපේ කැෆේ එකට. ගෝල්ෆ් ෆුට් ආවෙම ඉතින් කැෆේස් කීපයක් try කරන්න බලාගෙනනේ. ඇත්තම කිව්වොත් මේ කැෆේ එක අපි try කරන්න බලාගෙන අපේ කැෆේ ලිස්ට් එකේ තිබ්බා. අනේ එතන vibe එක වෙනම vibe එකක් තියෙන්නේ. ෆොටෝස් වීඩියෝස් වල තිබ්බා වගේමයි. හරිම ලස්සනයි අනේ. අපි ඉතින් මෙතනින් කෑම කාලා හැම හිමින් වටපිටාව බල මුහුදේ සද්දෙත් ආයෙත් ආවා අපි නැවතිලා ඉන්න හොටෙල් එකට. මේක තමයි අනේ අපි ගෝල්ෆ් ෆෝර්ට් එකේ ඉන්න ලාස්ට් නයිට් එක. හරි දුකයි. ඒ වගේම තව අපි පොඩ්ඩක් අවුලෙන් හිටියේ. ඒකට හේතුව අපි මෙහි ඉන්න ලාස්ට් නයිට් එක වෙච්ච එක විතරක් නෙමෙයි හේතුව. තව හේතුවක් තිබ්බා. මොකද මට ඕන කරලා තිබ්බා. මොකද මං ඊට කලින් අවුරුද්දෙත් ගෝල්ෆ් ෆෝර්ට් ඇවිත් තියෙනවා. ඇවිල්ලා ලයිට් හවුස් එක ගාව ෆොටෝ එකක් ගත්තා. අන්න ඒ ගත්ත ෆොටෝ එක වගේම ෆොටෝ එකක් මට ආයේ මේ ආව පාර ගන්න ඕනකම තිබ්බා. ඒත් තාම ගන්න බැරි වුණා. අපි හවුස් ගියපු වෙලාවෙත් ඒ හරිය සෙනග හිටියානේ. ඉතින් ඒක නිසා ඒ වෙලාවේ ගන්නම් අමාරු වුණා ඒ ෆොටෝ එක. එහෙම වුණා කියලා අපි සැලෙනවද? නෑ ළමයි නෑ. ඒක නිසා අපි දෙන්න ඩිසයිඩ් කළා තව පැය කිහිපයකින් අපි ගෝල්ෆ් ෆෝර්ට් එකට සමුදෙන්න තියෙන නිසා හෙට උදෙන්ම නැගිටලා ආපහු ලයිට් හවුස් එක ගාවට යමු කියලා. The next day. Good morning guys. ඔන්න ඉතින් අපි දෙන්න ඊරෑ කතා වුණ විදියටම උදෙන්ම නැගිටලා දැන් බෑග්ස් පැක් කරගත්තා. බෑග්ස් පැක් කරගෙන අපි යන්නත් ලෑස්ති වුණා. හැබැයි තාම චෙක් අවුට් උනේ නැහැ. මොකද අපිට ගෝල්ෆ් ෆෝර්ට් එකේ තියෙන ලයිට් හවුස් එක ෆොටෝ එකක් ගන්න ඕනේ. මං කලිනුත් කියවනේ. ඒකේ ඒ ෆොටෝ එක මට ඕනෙමයි. ඉතින් ඒක නිසා අපි දෙන්න ඔක්කොම පැක් කරලා දැන් මේ ලෑස්ති වුණා ලයිට් හවුස් එක ගාවට යන්න. යන්න. දැන් මේ අපි ඉන්නේ ගාල්ල රේල්වේ ස්ටේෂන් එකේ. ඇත්තම කිව්වොත් අපි ආවේ බස් එකේ නෙමෙයි ආවෙත් අපි ට්‍රේන් එකේමයි. අම්බලන්ගොඩෙන් බැලලා අවුරුවැල්ල ගියා. ඊට පස්සේ බලපිටියේ ඉඳන් ගාල්ලට ආවේ බස් එකේ.
හැබැයි මට ඕන කරලා තිබ්බා ට්‍රේන් එකේ දුර ගමනක් යන්න. ඒක මට මාර වුණක් තමයි තිබ්බේ. බස් එකේ එනවට වඩා ට්‍රේන් එකේ එද්දි ලස්සන view එකක් බලා ගන්න පුළුවන් නේ. අන්න ඒ නිසා මම තිසාරක්කිටත් කියලා ට්‍රේන් එකේ එන්න. දැන් අපි එන දවසෙත් ට්‍රේන් එකේ එන්න දාගත්තා. තිසාරක්කි නම් හැබැයි කලතරින් බැස් බහිනවා. මම ඒ ට්‍රේන් එකේම කුරුණෑගලටම එන්න ඕනේ. ඒන අතරමඟදී මට හරිම හොඳ ආන්ටි කෙනෙක් හම්බුණා. එයා එක්ක කතා කර කර ඉද්දි ඒ ආන්ටි ටික දුරක් යන්න කියලානේ එයාලා ඉඳගෙන හිටපු සීට් එක හිටගෙන හිටපු අපිට දුන්නා. ඒ විදිහට මාරුවෙන් මාරුවට අපි වාඩි වෙවි කොටුවේ ස්ටේෂන් එකට වෙනකන් ආවට පස්සේ මට එතන ඉඳන් දිගටම ඉඳගෙන ඉන්න සීට් එකක් හම්බුණා. ඉතින් ඔය විදිහට තමයි මගේ ඔරුවැල්ල බීච් ප්ලස් ගෝල් ෆෝට් කාලයක් බලන් හිටපු ට්‍රිප් එක මමයි තිසාරක්කි ගිහින් ආවේ. ඇත්තම ගියවත් මේ ට්‍රිප් එක මෙහෙම යන්න මං ගොඩක් කල් ප්ලෑන් කරා. මට මේක මගේ බකට් ලිස්ට් එකේ තිබ්බ. මං ආසාවෙන් යන්න හිටිය ට්‍රිප් එකක්. ඒක කොහොම හරි අපි මම තිසාරක්කි ගියා. ඉතින් ආයෙත් තව vlog එකකින් එහෙනම් හම්බෙමු. මේ vlog එක ඉවර වෙනකම් බලන් හිටපු ඔයාලා හැමෝටම thank you so much. ඒ වගේම ආදරේ. හැබැයි subscribe කරපු හැමෝටම ඊට වඩා චුට්ටක් වැඩියෙන් ආදරේ හොඳේ. Thank you for watching.